විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා කොච්චිකඩේ පල්ලියට. Hi guys, welcome back. Modapodda YouTube channel. ඉතින් අද මම යනවා කොච්චිකඩේ පල්ලියේ මංගල්‍ය තියෙනවා හෙට කොච්චිකඩේ පල්ලියේ මංගල්‍ය හෙට තියෙන නිසා මම හිතුවා අද ඔයගලන්ට කොච්චිකඩේ පල්ලියේ කොච්චර ලස්සනට සරසලා තියෙනවද කියලා පෙන්වන්න. ඉතින් කොළඹ නගරේ කොළඹ 13 කොටහේන කොච්චිකඩේ කියලා කියන්නේ අති උතුම් ප්‍රදේශයක්. ඒකට හේතුව තමයි ශාන්ත අන්තෝනිතුමාගේ පල්ලිය පිරලා තියෙන එක. ඉතින් guys අපි දිගටම යමු වීඩියෝ එකත් එක්ක දිගටම යමු. ලංකාවේ තියෙන ලස්සනම පල්ලියක් ඒ වගේම තමයි ලංකාවේ තියෙන උතුම් පල්ලියක් කිව්වොත් මම නිවැරදි හරි ලස්සනට සරසලා තිනවා. අපි බලමු වීඩියෝ එකත් එක්ක දිගටම එන්න පොඩ්ඩත් එක්ක. අපි බලමු හෙට තමයි පල්ලිය මංගල්‍ය තියෙන. අද පළවෙනි දවසේ මම යනවා බ්ලොග් එක ගහන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. Guys, හෙට තමයි කොච්චිකඩේ පල්ලියේ මංගල්‍ය තියෙන්නේ. ඉතින් මේ පැත්තට ආවොත් ඕගලන්ට තනිකර සුරලෝකයක් වගේ වෙනවා. මම ඉස්සරහට ගිහලා තව වීඩියෝස් එකක් පෙන්නන්නම්. හෙට පල්ලියේ මංගල්‍ය තිබ්බත් අදත් සෑහෙන පිරිසක් කොච්චිකඩේට අවිල්ලා ඉන්නවා. ඉතින් ඒක තමයි කියන්නේ ශාන්ත අන්තෝනිතුමන්ව විශ්වාස කරන බැතිමතුන් බෞද්ධ, හින්දු, සිංහල, දෙමළ, ක්‍රිස්තියානි මේ කිසිදු ආගම් භේදයක් නැහැ. කිසිම ආගම් භේදයක් නැතුව ශාන්ත අන්තෝනි මුනිතු සමා වෙන්න ශාන්ත අන්තෝනි මුනිතු වන්දනාමාන කරන මිනිස්සු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ෆීස්ට් එකෙන් පස්සේ තමයි ඔයගලන්ට මම ගේන්නේ. අපි යන් ඉස්සරහට බලන තැන දකින තැන මේ වගේ ලයිට් ගොඩාක් දාලා ඉතින් පාරවල් ලස්සනට සරසලා තිබ්බා. මේ ඔයගලන්ට පේන්නේ ෆීස්ට් එකට කලින් දවසේ මං ඇවිල්ලා ගත්ත වීඩියෝ ෂොට්ස් ටිකක්. ඉතින් එච්චර ගොඩාක් සෙනග හිටියේ නෑ. හැබැයි සාමාන්‍ය හිටියත් එක්ක. ගයිස් හෙට තමයි පල්ලියේ මංගල්‍ය තියෙන්නේ. හෙට තමයි පල්ලියේ ෆීස්ට් එක තියෙන්නේ. ඉතින් අද සාමාන්‍යයෙන් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. සාමාන්‍ය සැලකිය යුතු සෙනගක් ඉන්නවා. හැබැයි හෙට තමයි මංගල්‍ය දිනේ. හෙටත් මම මංගල්‍යයට එනවා. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. හෙට මීට වැඩි සෙනගක් ඉන්නවා. හෙට ගයිස් ඇඟිල්ලක්වත් ගහන්න බෑ. ඒ තරමට මේ කට්ටිය ඉන්නවා කවන්න. හෙට අපි මේ vlog එකේ ඉතුරු කොටස බලාගමු. අද පල්ලිය ඇතුළට යන්න හම්බුන්නේ නැහැ. හෙට සමහරක් විට යන්න පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කමක් නැහැ මොකද වුණත්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ටිකට මින්න වීඩියෝස් එක්ක බලමු. හෙට මංගල්‍ය වීඩියෝස් ටික දෙන්නම්. බලමු. හරි ගයිස් අපි මේ වෙලාවෙ ඉන්නේ කොච්චිකඩේ පල්ලියෙන් ටිකක් දුරට ඇවිල්ලා. ඒකට හේතුව තමයි තව ටික වෙලාවකින් කොච්චිකඩේ පල්ලියේ මංගල්‍ය ආරම්භ කරන්න යන්නේ. ඉතින් මම ගොඩක් පල්ලිය ගාව ඉඳන් ටිකක් සෑහෙන දුර ප්‍රමාණයක් මෙතනට ආවා. දැන් වෙලාව හරියට මම ඔයාලට කියන්නම් 17:45යි 6ට කාලයි වෙලාව. අපි බලමු සම්පූර්ණ vlog එක මෙතන ඉඳන්. බලමු. ජයවා. මංගල්‍ය ඔක්කොම ආරම්භ කරලා ඔන්න මහා වැස්සක් වහින්න පටන් ගත්තා. හැබැයි මේ වැස්ස අන්තිම මොහොතේදී පැහැව්වා. මම මේ වෙලාවේ දැක්ක දෙයක් තමයි මෙච්චර හයියෙන් වහිනකොට මේ ඉන්න කට්ටිය මේ ඔයාලට පේන කට්ටිය එක හඩියක්වත් හොලවන්නේ නැතුව එහෙම්ම හිටියා. හරි මහ වැස්සේ වුණත් කොච්චිකඩේ පල්ලියේ අපිට දැක බලා ගන්න පුළුවන් මංගල්‍ය සිද්ධ වෙනවා. කොච්චර වැස්සත් කොච්චර බාධකාවක් මෙයාලා වැඩේට වත් ගන්නෑ. මම දැකපු මම කියන හැලවත් ගන්න බලමු මොකද වෙන්නේ. මීට කලින් අර හයියෙන් වැහැපු වැස්ස මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක එක පැත්තකින් බලනකොට හාස්කමක්. පේනවනේ ඉතින් අපූර්වත්වය කොච්චරද කියලා.
හරි මේ වෙලාවේ අපිට පේනවා කොච්චිකඩේ පල්ලියේ ශාන්තන්තෝනි මුනිතුමා වැඩම කරා කරේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ශාන්තන්තෝනි මුනිතුමා මේ වෙලාවේ මේ විදියට පොලිමේ ලස්සනට යනවා. බලමු වීඩියෝ එක. මේ වෙලාවේ මම විතරක් නෙමෙයි මෙතනට ආපු සියලුම භක්තිකයොන්ගේ පුලපුලා බලා සිටි දර්ශනය තමයි මේ උදා වෙලා තියෙන්නේ. මල් වරුසා පොරි වරුසා මැද අතිඋතුම් ශාන්තන්තෝනි මුනිදුන් රැගත් ඒ රථය මේ විදිහට ජනතාව ඉදිරියේ මහා මාර්ගයේ ගමන් කරනවා. ඇතමුන් තමන්ගේ සිතේ තියෙන සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු මේ වෙලාවේ දල්වාගෙන අතිඋතුම් ශාන්තන්තෝනි මුනිදු නමස්කාර කරන. ඉතින් ශාන්තන්තෝනි මුනිතුමනි අවනිසා ඥාත්ඥා කළ මැනව කියලා තමයි කොට පොඩ්ඩටත් කියන්න තියෙන්නේ. ඉතින් හරිම ලස්සන දිනෙත්වලට කඳුළු උනන ඉතාමත් මනරම් ආකර්ශනීය දර්ශනයක් තමයි මේ ඔබට පේන්නේ. ඉතින් 2025 ශාන්තන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය රටට දැයට සෙත සැලසේවා කියලා මේ මොහොතේ අපි ප්‍රාර්ථනා කරමු එක සිත්ව. මං විශේෂණ දෙයක් කියන්න ඕනේ. ඒක හේතුව තමයි අධික වැස්සක් වැස්සා. ලොකු මහා වරුසාවක් වැස්සා. ඒ මහා වරුසාව එක පාටම පියකිලා ගියා. මං හිතනවා ශාන්තන්තෝනි මුනිදුන්ගේ ආශිර්වාද වෙන්නේ නැති කියලා. මොකද මේ මම අර මුල් කොටස් ටික පෙන්නද්දි ඔයගලන්ට පේන්නේ ලොකු හයියෙන් වැස්සක් වැස්සා. නමුත් මේ වෙනකොට දැන් මේ වැස්ස පහ වෙලා තියෙන්නේ. අතිවිශාල පිරිසක් ඉන්නවා වීදි බලන්න ඇවිල්ලා. ඒක තමයි අත්ත කතාව. හරිය මම මේ වෙලාවේ ඉන්නේ කොච්චිකඩේ පල්ලිය ඉස්සරහා. මේ වෙලාවේ අති විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා කොච්චිකඩේ පල්ලියට. ඉතින් පේනවා කොච්චර ලස්සන සරසලා තියෙනවද කියලා. මම පෙන්නන්න පල්ලිය තව ලස්සන වීඩියෝස් ටික අපි බලමු ඉස්සරහට. පේනවනේ මුළු කොච්චිකඩේම හරියට නිකන් සුරපුරයක් වගේ. වටෙන් පේනවද? හරි ගයිස්, ඕක තමයි මංගල්‍ය ඇත්තම කතාව. ඕක තමයි කොච්චිකඩේ පල්ලියේ මංගල්‍ය. ඉතින් මම හිතනවා වීඩියෝ එක ගොඩක් ලස්සන වෙන්නේ නැති කියලා. අදිඋතුම් ශාන්තන්තෝනි මුනිදු කියලා කියන්නේ අපි කොයි කවුරුත් වැඩිපුර අදහන දෙවි කෙනෙක්, දෙවි නමක්. ඉතින් මහ වරුසාවක් වැස්ස පෑවුවා. විශේෂයෙන් කියන්න ඕනේ ඒ වගේ හාස්කමක් මම හිතන්නේ ඒක ගොඩක් වටින දෙයක් කියලා. ඉතින් තවත් දිගටම වීඩියෝස් බලන්න, channel එක like කරන්න, comment කරන්න. අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තු සමුගන්නවා. ඉතින් ජය වේවා. වෙලාවක් තිබ්බොත් අවිල්ලා කොච්චිකඩේ පල්ලිය වදින්න. ඒක තමයි කියන්න තියෙන්නේ. අපි ගියා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයත් ඊළඟ පාර ඔයාලට මේ පාර එන්න ලැබුණේ නැත්නම් ඊළඟ පාර ඇවිල්ලා කොච්චිකඩේ පල්ලියේ ෆීස්ට් එක බලන්න, වඳින්න. අපි ගියා. ජය වේවා.